රුෂා නියමට good night message එකක් කිව්වේ. එහෙනම් අයියා ෂුවර් එකට වෙන එක්කෙනෙක් කොහාගෙන 100% ෂුවර්. මට ඒක හොඳටම තේරුණා. සමහරට යා මහන්සියලා ඉන්නේ. පිස්සුද? නෑ. හරි හරි මගේ වැරද්ද sorry. එහෙනම් දැන් මේකට සාක්ෂි ටික හොයාගමු. ගිය සතියේ යා කියලා 3 දෙනෙක් ෆලෝ කරලා තියෙනවා. 3 දෙනාම සුදු ගෑන් ළමයි. එක්කෙනෙක් ටිකක් කොහෙත් වගේ. එයාගේ ටැග් කරලා තියෙන ෆොටෝස් zoom කරලා බලන්න. මේ එයාගේ shoes දෙක නේද? මේ තියෙන යාගේ සපත්තු තමයි. මට පේන්නේ කොටු ටිකක් විතරනේ. ඒකේ මුකුත් පේන්නේ නැහැ නේ වෙන. අයියෝ. ෆොටෝ එක ක්ලියර් කරලා බලන්න. ඔන්න මම ෆොටෝ එක ක්ලියර් කරනවා. බූම්. කොහොමද ඔය වගේ දේවල් කරන්නේ? අනික ඕක ඕන කෙනෙක්ගේ සපත්යක් වෙන්න පුළුවන්. ඉතින් හැමෝටම ඔය වගේ සපත්තු ඇතිනේ. කුඹුරු පාට ටිම්බර්ලෑන්ඩ් එකක් Adidas මේස් එක දාන්නේ එයා විතරයි. කොහොමද ඔයා දන්නේ ඒවා Adidas මේස් කියලා? ආපහු ක්ලියර් කරලා පෙන්නන්න. ඔන්න මං ආයෙත් ක්ලියර් කරනවා. මෙන්න. මොකක්? ඔයාගේ ලොකේෂන් එක බැලුවද? off කරලා. Snapchat ලොකේෂන් බැලුවද? ඒකත් off. Instagram එකේ? off. Instagram වල ලොකේෂන් තියෙනවා? එතකොට එයාපොඩ්ස් අර ඔයා වැරදිලාගේ කායිකය අමතක කරලා ආවේ. ඒකෙත් බැටරි බහලා. හොව්. ඒකද ඔයාගේ එයාපෝට් හැම වෙලෙම කායකේ තියෙන්නේ. හරි කේස් එක ඉවරයි. මොකද්ද? යා චීට් කරනවා. කවුද දන්නේ? මිනිහාගේ ෆෝන් එකේ බැටරිය බැස්සද කියලා? ඔයාට මොලයක් නැද්ද? අනේ දෙයියනේ. මෙන්න ඒ කෙල්ල මට මැසේජ් කළා hi darling කියලා. මේ අර ෆලෝ කරපු කෙල්ල 3 දෙනාගෙන් එක්කෙනෙක්. හරි ගල. එයා චීට් කරනවා තමයි.